දැන් අපි කතා කරමු ටපල් එකක් කියන්නේ මොකක්ද කියලා. ටපල් එකක් කියන්නේ ලිස්ට් එකක් වගේම වැලියු කීපයක් ස්ටෝර් කරගන්න පුළුවන් data structure එකක්. නමුත් ටපල් එකක් ක්‍රියේට් කරාට පස්සේ ඒකේ තියෙන items අපිට වෙනස් කරන්න බෑ. හරි. අපි දැන් ගමු අපි ඉස්සෙල්ලා ගත්ත උදාහරණෙම කොහොමද ටපල් එකක් හදාගන්නේ කියලා. මම හදාගන්නවා variable එකක් put කියලා. ඊට පස්සේ අපි මේ ටපල් එක ඇතුළට data ටික enter කරගමු. අපි list එකකදී data enter කරගත්තේ square bracket ඇතුලේ. ඒ වගේම අපි set එකකදී data enter කරගත්තේ curly brackets ඇතුලේ. අපි ටපල් එකකදී data enter කරගන්නේ parentheses ඇතුලේ. හරි මම data දෙකක් enter කරගත්තා. දැන් බලමු print කරලා output එක එන විදිහ. හරි අපිට අපේ ටපල් එකේදී output එක මේ විදිහට බලා ගන්න පුළුවන්කම තියෙනවා. හරි ඊළඟට බලමු අපි කොහොමද data එකක් item එකක් access කරන්නේ කියලා. ඒකත් අපිට list එකකදී කළා වගේම අපිට පුළුවන් put square brackets අපිට මේක එතකොට මේ data එක 0 මේ data එක 1 මේක 1 කියලා ගන්න පුළුවන්. හරි අපි මේක print කරගෙන බලමු. අපිට මේ විදිහට data එක access කරන්න පුළුවන්කම තියෙනවා. දැන් බලමු ඇයි අපි ටපල් එකක් use කරන්න කියලා. දැන් අපිට ඕන මේ දේම list එකකදී කරගන්න පුළුවන්. ඒ වුණාට ටපල් එකක් use කරන්න හේතුව තමයි fixed data තියෙන වෙලාවල් වලදී. ඒ කියන්නේ අපිට week days වගේ එකක් ගද්දී ඒකේ තියෙන්නේ fixed data. Sunday, Monday, Tuesday, Thursday වගේ දවස් තමයි තියෙන්නේ. ඒතකොට ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒක අපිට වෙනස් කරන්න බැරි විදිහට හදාගන්න ඕන හින්දා තමයි අපි ඒවා ටපල් එකක් ඇතුළේදී ස්ටෝර් කරලා තියාගන්න. මෙන්න මේ වගේ ෆික්ස් දේවල් තියෙන වෙලාවට ෆික්ස් data තියාගන්න අපි ටපල් data use කරගන්නවා අපේ වැඩවලට. මෙන්න මේක තමයි ස්පෙસિෆික්ම දේ ටපල් data use කරගන්න. මේක අපිට data remove කරන්නවත් data add කරන්නවත් ඒ වගේ දේවල් කිසිම දෙයක් කරන්න බෑ. අපිට පුළුවන් data access කරන්න විතරයි. එහෙනම් අපි list එකයි set එකයි tuple එකයි compare කරලා බලන session එකේදී ආයිත් හම්බ වෙමු.